කල්කිස්ස උසාවියේ පොලිස් නිලධාරියෙකු හා නීතිඥවරයෙකු අතර සිදුවම ගැටුමේ ඔය පොලිසියම තමයි මහ ජනතාවට එහෙම නැත්නම් මිනිස්සුන්ට ගහලා ඔලු පළලා බැටන් ප්‍රහාර එල්ල කරලා කඳුළු ගෑස් එල්ල කරලා මිනිස්සුන්ගේ පැත්තකට තියන්නේ. සමාජ මාධ්‍යවල වීඩියෝ එක සංසරණය වෙනවා ජනාධිපතිතුමා ජොගින් ගිහිල්ලා තියෙනවා රේල් පාරක. ඒක අධිකරණයට අපහාස වුණා. ඒ කියන්නේ රංජන් රාමනායක part 2 කියන එකත් මේ වෙලාවේ වෙලා තියෙනවා. පසුගිය දවසක මුළු රටක්ම කලබල මාතෘකාවක් ඒ තමයි ගල්කිස්ස උසාවියේ පොලිස් නිලධාරියෙකු හා නීතිඥවරයෙකු අතර සිදුවම ගැටුමේ. ඒකෙදී පොලිස් නිලධාරියාගේ පැත්තවත් එහෙම නැත්නම් නීතිඥවරයාගේ පැත්තවත් ගන්න කතාවක් නෙවෙයි අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අතරම ඒ වගේම මේ පොලිස් නිලධාරියා මේ වෙද්දී රිමාන්ඩ් බන්ධනාගාරයෙන් එළියට ඇවිල්ලා ඒ කියන්නේ අපමත නිදහස් වෙලා තියෙන වෙලාවක්. එතකොට අපි බලන්න ඕනේ මේ සිදුවීමේදී අපිට ගන්න පුළුවන් දේවල් සහ සමාජයට ඉගෙන ගන්න දේවල් මොනවද තියෙන්නේ කියන එක. එතකොට එතනදී බලන්න ඕනේ ප්‍රධාන දෙයක් තමයි රටේ මහ ජනතාව මිනිස්සු ගොඩක් එකතු ගිහිල්ලා ඒක එතන නිහඬ උද්ඝෝෂණ කරලා එතකොට නීතිඥවරු මුදල් ගන්න නැතුව පොලිස් නිලධාරියෝ වෙනුවෙන් පෙනී හිටලා ඊට අමතරව පොලිස් නීතිඥ සංගමයේ විශාල පිරිසක් නීතිඥවරයා වෙනුවෙන් පෙනී හිටලා කොහොම හරි අන්තිමට පොලිස් නිලධාරියා මේ වෙද්දී අපමත නිදහස් වෙලා එළියට අවිල්ලා තියෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවක ඒ වගේම අපි බලන්න ඕනි අපි රාජ්‍ය සේවකයෝ ඒ වගේම පොලිස් නිලධාරියෝ වෙනුවෙන් මහ ජනතාව විශාල මිනිස්සු ප්‍රමාණයක් මේ වෙනුවෙන් පෙනී හිටියා. එතකොට ඒ වෙලාවේදී අපි බැලුවොත් මේ වගේ සිදුවීමකදී මහ ජනතාව පොලිසිය පැත්ත ගත්තත් එක්ක එතකොට හැබැයි මේ වගේ සිදුවීමකදී ඉදිරියේදී හරි අද හරි හෙට හරි මොකක් හරි සිදුවීමක් සිද්ධ වෙලා උද්ඝෝෂණයක් හරි මොකක් හරි දෙයක් තිබුණොත් එතකොට ඔය පොලිසියම තමයි මහ ජනතාවට එහෙම නැත්නම් මිනිස්සුන්ට ගහලා ඔලු පළලා බැටන් ප්‍රහාර එල්ල කරලා කඳුළු ගෑස් එල්ල කරලා මිනිස්සුන්ගේ පැත්තකට තියන්නේ. එතකොට ඒ කියන්නේ අර උඩ එහෙම නැත්නම් බලධාරීන්ගේ කීමට ඔය දේවල් කරන්නේ. එතකොට ඒකත් එක්ක බලන්න ඕනේ දෙයක් තමයි පොලිසිය මින් ඉස්සරහට තමන්ගේ පැත්තේ මේ වෙලාවේ මිනිස්සු අය හිටගත්තේ. right ඒ වෙලාවේ ඒ වෙනුවෙන් මිනිස්සු පෙළ ගැසුනේ ඇයි? ඒ පෙළ ගැසුන හේතුව මොකද්ද? right ඒ වගේම මින් ඉස්සරහට ඒ වගේ සිදුවීමක් යන වෙලාවකදී ඒ වගේම උද්ඝෝෂණයක් හරි මොකක් හරි දෙයකද තමන්ගේ පොලිසිය පැත්තෙන් ප්‍රහාර එල්ල කරද්දී දෙපාරක් හිතන්නේ මේ මිනිස්සු තමයි කවදා හරි අපි පොලිස් කියන්නේ කාකි අඳුමෙන් යුනිෆෝම් එකෙන් එළියට ආවට පස්සේ මේ සමාජයත් එක්ක තමයි අපි ජීවත් වෙන්න ඕනේ. එතකොට ඒ සමාජයට අපි සලකන විදිහට තමයි සමාජය අපිට අනිත් පැත්තට සලකන්න කියන එක මේ පොලිසිය ඇත්තටම හොඳින් මතක තියාගන්න ඕනේ යුතු කාරණාවක්. ඒ වගේම අපි නීතිඥවරයාගේ පැත්ත කතා කරන්නවත් එහෙම නැත්නම් නීතිඥවරයා ඒ කරපු දේ හරි කියන්නේවත් නැහැ නෙවෙයි මෙතනදි කියන්නේ. ඒ වගේම තමයි එතනදී නීතිඥවරයා හැසිරෙන විදිහදී බොහොම අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ වගේම උසාව භූමියකදී පරුස වචනෙන් බැනවදලා එතනදී ඒ කියන්නේ වාව මං ඉන්ටර්ඩික් කරනවා ඒ කියන්නේ කේ වගේ දේවල් කියලා එහෙම කොහොමද නීතිඥවරයෙක් පොලිස් නිලධාරියෙක් නිලැඳුමක් ඇඳගත්ත කෙනෙක් සේවයෙන් පහ කරන්න කියන එක. ඒකට ඒ වගේ දේවල් ගැනත් මාතෘකාවේ කතා කරන්න ඕනි. ඒ වගේම ඊළඟ කාරණාව තමයි මෙතනදී බලන්න ඕනි තවත් රටේ තියෙන සිදුවීම්. එතකොට මේ සිදුවීමත් එක්ක මේ වෙදි රටේ තියෙන විශාල ප්‍රශ්න ප්‍රධාන ප්‍රශ්නයක් නෙවෙයි අතට මේ සිදුවීම. මේක එතමත් සුළු ප්‍රශ්නයක්. ඒ තමයි කියන්නේ දෙන්නෙක් අතර බහිම්බස් වීමක් ඇති වෙලා පහර දීමක් ඇති වෙලා සිදුවුණු පොඩි ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නය විශාල කරගෙන මුළු මහත් සතියේ මාතෘකාවක් විදිහට ගෙනියලා එළියට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකත් එක්ක මේ වෙද්දී තියෙන අනිත් දේවලුත් අපි කතා කරන්න ඕනේ. ඒ තමයි ඒ වගේ දේවල් එක්ක අපිට මේකත් එක්කම තව එකතු කරන්න පුළුවන් මාතෘකාවක් තමයි අපි දැක්ක රටේ ජනාධිපතිතුමා මේ ඊයේ පෙරේද දවසක සමාජ මාධ්‍යවල වීඩියෝ එක සංසරණය වෙනවා. ජනාධිපතිතුමා ජොගින් ගිහිල්ලා තියෙනවා රේල් පාරක. හැබැයි මම දන්න විදිහට රේල් පාරක එහෙම අනවසරයි. ඒ කියන්නේ ඇවිදින්න බෑ. බෝඩ් ගහලා තියෙනවා මම දැකලා තියෙනවා. එහෙම ඇවිද්දොත් වරදක් කියන එක. ඒ වගේ දේවල් වලදී එතකොට රටේ ජනාධිපතිතුමාම මේ වගේ නීති උල්ලංඝනය කරමින් වැඩ කරද්දී කොහොමද රටේ ජනාධිපතිගේ දිහා බලලා හැදෙන අනිත් මහ ජනතාව සහ අනිත් මිනිස්සු මේ ගැන නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ වගේම තමයි රටේ ජනාධිපතිතුමා ඇමතිවරු මේ කට්ටිය මේ නීතිය කඩමින් විවිධ දේවල් කර ඉන්නකොට ඉතින් කොහොමද රටක නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තවත් දෙයක් තමයි මේකට මේකතු කරන්න පුළුවන් තවත් කාරණාවක්. ඒ තමයි අපි දැක්කා මීට පෙරත් ලංකාවේ හිටිය ප්‍රධාන ෆීල්ඩ් මාෂල් වල ඒ කියන්නේ සරත් ෆොන්සේකා අපි දැක්කා එයා විවිධ දේවල් කතා කරගෙන යනවා. එතකොට ගිහිල්ලා අන්තිමට අපි දැක්ක YouTube channel එක ඉන්ටර්විව් එකක් දීලා තියෙනවා. එතකොට එතනදී එයා ප්‍රධාන වශයෙන්ම කියලා තියෙන දෙයක් එක්ක අධිකරණයට අපහාස වුණා. ඒ කියන්නේ රංජන් රාමනායක part 2 කියන එකත් මේ වෙලාවේ වෙලා තියෙනවා. අධිකරණයට අපහාස කරපු එකත් එක්ක මේ වෙලාවේ සරත් ෆොන්සේකාට ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි අනිවාර්යයෙන්ම ඉදිරියේදීම.
එතකොට ඔය වගේ දේවල් එක්ක ඔයගේ නීතිය ගැන මේ වෙද්දි කතා කරගෙන යද්දි ඔන්න ඔය වගේ දේවල් නිසා තමයි රටක ආර්ථිකය එනතන නීතිය යුක්තිය සාධාරණත්වය ඉටු නොවෙන්නේ. එතකොට රටේ ජනාධිපතිතුමා දැනගන්න ඕන රටක නීතිය මොකද්ද? ඇයි ඒ වගේ දේවල් ආරක්ෂා කරගන්නේ කොහොමද? තමන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරගන්නේ කොහොමද? තමන්ගේ ඇමතිවරු හරි පාර ගෙනියන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් බලන්න ඕනේ. ඒ වගේම රටේ මිනිස්සුන්ට නිදහසේ සාමයෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදියක් හදන්නේ කොහොමද? රටේ අනාගතය ගොඩනගන්නේ කොහොමද කියන වගේ දේවල් ජනාධිපතිතුමාගේ යුතුකමක් විදිහට බලන්න ඕනේ. ඒතකොට ජනාධිපතිතුමාගේ යුතුකම නෙවෙයි නීති විරෝධීව රේල් පාරවල් වල ජොගින් යන එක. හරිද? එතකොට ඔන්න වගේ කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා රටක මේ වෙද්දි කතා කරන්න. එකම ආර්ථිකාව පොලිස් නිලධාරියාගේ සහ නීතිඥවරයාගේ ප්‍රශ්න විතරක් නෙවෙයි. ඒතකොට ඒ වගේම තමයි අපි මෙතනදී රටේ නීතිය සාමය සාධාරණත්වය ඉදිරියට ඉස්ත වෙන්නේ කොහොමද? මේ දේවල් ගැන මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න කියන එක මහ ජනතාව ඒ වගේම අපිත් හැමෝම අවධානයෙන් ඉන්නේ. මේ නීතිය සාධාරණත්වය රටේ පවතින ඉදිරි දේවල් ඒ දේවල් ගැන හැමදේම දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. මම සචින් තිඩම්තට ආරච්චි. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අපිත් කැමති ඔයාගේ අදහස් දැනගන්න. අපිත් එක්ක ඔයාගේ අදහස් ෂෙයා කරගන්න.